නංගි මෙහෙ වරෙන්. අනේ අයියප්පා මම මේ පාඩම් කර කර හිටියේ. පාඩම් කරා බලන්න මේ බත්තල ගෙස් ගත් මේවා කන්න බන්දා මිනිස්සෙට. අනේ අයියේ මට බනින්න එපා. මට තාම වෙන විදිය තේරෙන්නේ. අනේ මේ කට වහගනි. මට අම්මත් නැහැ තාත්තත් නැහැ නේ කියලා දෙන්න. මම බඩගිනි කියලා කන්න ආවා. බත්තරයක් බට්ටනවා මේවා දැක්කහම. අයියා බඩකින්න යන්න එපා. මට අගාල බට්ටිකක් වෙල දෙන්නද? ආයෙවත් ඔච්චර නෙවා. උඹ වෙන කෑම කන්න හොඳයි. අඩෙන් කන්නේ. මේකත් උඹම තියාගන්න. උඹ වගේ ඇද්දේට පේන්න ඉන්න එපා බං. උඹ දකිද්දි දැන් මට අප්පිරියයි. අයියේ මං ඉස්කෝලේ ගිහින් එන්නම් උයලා තියෙන කන්න හොඳේ. අනේ උඹේ කෑම උඹ ලැජ්ජාව කටක් කරලා කියනද බං ආයෙ ඉව්වා කියලා. අයියේ මට පන්ති සල්ලි දෙන්නයි විභාගෙටවත් දාන්න සපත් දෙකක් ගන්නයි සල්ලි කීයක් හරි දෙනවද? කොහේ තියෙන සල්ලියක්ද බං? මං තෝටේ කිව්වනේ ඉස්කෝලේ මොකද අතහැරලා දාලා හස්සාවට ඵලයන් කියලා. අර කඩේ මුදලාලි අද මයෙන් ඇහුවා කඩේ වැට්ට කවුරුත් නැද්ද කියලා. අන්න ඒකට ඵලයන්. අනේ මට ඉගෙන ගන්න දෙන්න අයියේ. මං ඉගෙන ගත්තේ නැත්නම් අපිට කවදාවත් මේ වලෙන් ගොඩ යන්න බෑ. උඹ ගොඩ යද්දි මං වලේ යටේ ඉඳී. ඔය ගෙනෙන කාටද බං හරි ගියේ? මං ඇත්තේ තොට දෙන්න සල්ලි නැහැ. ඵල යන්න. අනේ අයියේ විභාගෙට තව සතියයිනේ තියෙන්නේ. මට එතකන්වත් ඉස්කෝලේ යන්න දෙන්නකෝ. අනේ මේ උඹ පාස් වෙන විභාග රස්සාව කරන සල්ලි හරි තියෙයි. අපරාධ බං ඔය පන්ති වල දෙන සල්ලි. මහත්තයා වත්ති මහත්තයා ඕ ඇයි කවුද මහත්තයා මම රස්සාවක් හොයාගෙන ආවේ. රස්සාවක් තියෙනවා. ඔයාලට දළු කඩන්න පුළුවන්ද? ඔව් මහත්තයා දළු කඩන්න පුළුවන්. රස්සාවක් කරන්න නම් උදෙන් වෙන්න ඕන. මොකෝ මෙච්චර පරක්කු? හෙට මට උසස් පෙළ විභාගේ මහත්තයා. මම පොඩ්ඩක් පාඩම් කරා උදේම නැගිටලා. ඒකයි පරක්කුනේ. ආවා ඉස්කෝලේ යනවද? ඒවෙන් නම් මට වැඩක් නැහැ. ඔයා ගිහලා දළු ටික කඩන්න. මං එන්නම් බලන්න. මං තෝටේ කිව්වනේ ඉස්කෝලේ මොකද අතහැරලා දාලා හස්සාවට ඵලයන් කියලා. උඹ ගොඩ යද්දි මං වලේ යටේ ඉඳී. අනේ මේ උඹ පාස් වෙන විභාග රස්සාව කරන සල්ලි හරි තියෙයි. අපරාධ බං ඔය පන්ති වල දෙන සල්ලි. ඕක ඕම කඩලා හරියන්නේ නැහැ ළමයෝ. ඉක්මනට කඩනවා. අනේ මහත්තයා මට තේරෙන විදියට මම කඩන්නේ. ඔයා එද්දි නම් මොනවද කිව්වේ? ඒක තමයි මං කැමති නැත්තේ වැඩ දන්නේ නැති කට්ටිය වැට්ට ගන්න. අනේ මහත්තයා මට බනින්න එපා. මම පුළුවන් විදියට ඉක්මනට කඩලා දෙන්න. ආයේ මේ වැඩ හොයාගෙන ඉන්න එපා. ආපු එකේ ඔය වැඩේ කරලා යන්න. මට නිකන් කාටවත් පඩි දෙන්න බෑ. මහත්තයා ආවද? දළු ටික කල්ලා ඉවරද? ඔව් මහත්තයා කැඩුවා. කැඩුවා? මං බලන් ඉඳී කඩපු විදිය. ආයි මගේ වත්තර නම් රස්සාව වලගෙන එන්න එපා. මහත්තයා මං දළු කඩපු ටිකේ සල්ලි ගන්න පුළුවන් වේද? වැඩේ නම් හරියට කරේ නෑ. හැබැයි සල්ලි නම් ඉල්ලගෙන එනවා. එන්න මේක තියාගන්න. මට තාම රස්සාවක් හරියට කරගන්නත් බෑ දෙයියනේ. ඒක කමක් නෑ. මට සල්ලි හම්බුණානේ. ඒකෙන් හෙට විභාගෙට යන්න අලු සපත් එකක් ගන්නත් පුළුවන්. මම කොහොම හරි මේ විභාගයෙන් පාස් වෙනවමයි. අයියේ මොකද බං කෑ ගහන්නේ? උඹට විශ්වාසයිලාද? අයියේ උසස් පෙළ විභාගෙ මං ඉහළින්ම පාස්. මට අමාරු වෙලා තිබ්බ ඉකෝන් වලටත් ඒකක් තියෙනවා. මොකක්? ඔය ඇත්තවද බං නංගි? ඔව් අයියේ. මට නම් මේක හීනයක් වගේ. අපිට ආයි දුක් විඳින්න ඕනේ නෑ. උඹ ගොඩක් අමාරුකෝ ඉකෝන් නේ බං. උඹ කොහොමද ඉකෝන් වලට එකක් ගත්තේ? අමාරු නිසා නේ මම ලහිරු සාරංගසගේ පන්ති ගියේ. ඒ සර්ගෙන් තමයි අමාරුම ඉකෝන් මම ලේසියෙන්ම ඉගෙන ගත්තේ. ඉකෝන් විතරක් නෙමෙයි අයියේ. ඒ සර් ජීවිතේත් හරි ලස්සනට කියලා දෙනවා. මට සමාවෙන්න නංගි. මම උඹ ගැන හෙව්වේ නෑනේ. මං දැන් හරි අහනවා. මොකද ඔය පන්තියේ තිබ්බේ? අයියේ පන්තියේ තියෙන කුරුණෑගල සිමාස් එකේ. අපි ළඟ නිසා අවුලක් නෑ අයියේ. දුර ආයෙත් නම් මෙහෙන්න ඕනේ නෑ. ඔන්ලයින් සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඔන්න දැන් මේ පාරත් 2028 A level පන්ති පටන් ගන්න හදන්නේ. කෝ දෙනවා බලන්න. ඔය සර් උගන්වන විදිය මටත් බලන්න. මේ බලන්නකෝ අයියේ ඒ සර් උගන්වන විදියට ඕන කෙනෙකුට ආස හිතෙනවා ඉගෙන ගන්න. අපරාධි බං. මාත් මේ සර්ගේ පන්ති ගියා නම් අද මට මෙහෙම නොවෙන්න තිබ්බා. ඔව් අයියේ ඒ සර්ගේ පන්ති ගියා කියන්නේ ඉතින් ඉකෝනෝයි ජීවිතේ දෙකම ගොඩ. කමක් නෑ බං. මට බැරි දේ උඹ හරි කරානේ. මට හරි සතුටුයි නංගි.